පුරාවිද්‍යාව කියලා කියන්නේ මානවයාගේ අතීත කතාන්දරය ඔහු විසින් ශේෂ කරන ලද භෞතික අවශේෂ මතින් ප්‍රතිනිර්මාණය කිරීමට අදාළ විෂයක්. ඉතින් ශ්‍රී ලංකාවේ ජීවත් වන අපිට මේ ඉතාම ප්‍රෞඩ ඉතිහාසයක් තියෙනවා. අපේ රටේ ඉතිහාසය අදින් වසර 1,25,000ක් පමණ ඈතට දිව යනවා. ඒ වගේම යාපන අර්ධද්වීපයේ මයිකායි ප්‍රදේශයෙන් ලැබුණු නවතම සාධකවලට අනුව අපේ ඉතිහාසය ඊටත් ඔබට වසර 8 ලක්ෂයක පමණ ඈත අතීතයකට රැගෙන යාමේ හැකියාවක් තිබෙනවා. දිවෙන පුරා විසිරලා තිබෙන පුරාවිද්‍යා ස්ථාන සංඛ්‍යාත්මකව ගත්තොත් එම 2,50,000 ඉක්මවනවා. ඉතින් ඒ අතින් අපි බොහොම මේ ප්‍රෞඩ ඉතිහාසයකට හිමිකම් කියන වාසනාවන්ත ජාතියක්. ඉතින් අපි මේ නාලිකාව ඔස්සේ දිවෙන්නේ අප්‍රකට සැගවුණු පුරාවිද්‍යා ස්ථාන ස්මාරක පිළිබඳව මෙතෙක් නොකියූ කතාවන් පිළිබඳව ඔබ මේ අතීතය කරා රැගෙන යාමට සූදානම් වෙනවා මේ නාලිකාව ඔස්සේ. මේ නාලිකාවේ සම්පත්දායකයා වශයෙන් කටයුතු කරන්නේ හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙන්රත් දිසානායක. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා මේ නාලිකාවත් සමග එකතු වෙලා අපිත් එක්ක මේ අතීතය සොයාගෙන යන මේ ගමන මේ චාරිකාව සමග එක්වන්නට කියලා. අපි දැන් ඉන්නේ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාල භූමියේ තිබෙන සුවිශේෂී ස්මාරකයක් ළඟ. මෙය සම්පූර්ණයෙන්ම කබොක් ගලින් පොළොවෙන් ඇතුළට සිවුරැස් ආකාරව නෙලලා ඒ පතුලේ දාගැබක් සහ පිළිමයක් නෙලලා තියෙනවා. මෙම පතුලේ තිබෙනා වූ දාගැබ සහ ඒ වගේම පිළිමගේ ඒවායේ සුවිශේෂී ලක්ෂණ දකින්න පුළුවන්කම තිබෙනවා. විශේෂයෙන්ම පිළිමගේ ගැන කතා කළොත් ඒ ඊටාම කුඩා ප්‍රමාණයේ පිළිමගයක්. ඒ තුල මිනිසුන්ට තරම් ගැවසෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි කල්පනා කරනවා මේ පිළිමගේ පාවිච්චි කරන්න ඇත්තේ පිටතින් ඉඳන් වන්දනා කරන්න වෙන්න ඇති කියලා. මොකද ඒක ඇතුලේ එහෙම රැස් වෙන්න තරම් විශාල අවකාශයක් නැහැ. මෙම ස්ථානයේ නිර්මාතෘතාවම අප්‍රකටයි. නමුත් අපිට හිතන්න පුළුවන්කම තිබෙනවා මේ ආසන්නයේ තිබෙන කෝට්ටේ රජමහා විහාරයේ එය තැනුවේ 6 වෙනි පරාක්‍රමබාහු රජු විසින් නිසා එම කාලයටම මෙම ස්මාරකය අයිති වෙන්න ඇති කියලා. මොකද ඒ විහාරයේම කොටසක් ඇටට මේ පවතින්න ඇති කියලා අපිට හිතන්න පුළුවන්. මොකද ඒ ආසන්නයේම තමයි මේ සුවිශේෂී ස්මාරකයත් පිහිටලා තිබෙන්නේ. එය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මීට කලකට ඉහතදී කැණීම් කරලා මතකගත්ත ස්මාරකයක්. මේ කැණීම් කරන අවස්ථාව වන විට සම්පූර්ණයෙන්ම මෙම වල පසින් පිරීලායි තිබුණේ. ඒ කාලේ ඊටාම කුඩා කොටසක් පමණක් පොළොව මත පිටට දැర్శණය වුණා. මේ කෝට්ටේ ප්‍රදේශයේ ජනතාව ඒ නිසා මෙය හැඳින්වුවේ උමගක් කියලා. ඒ උමගෙන් විවිධ ස්ථානවලට ප්‍රවේශ මාර්ග තියෙනවා කියන අදහසයි කෝට්ටේ ජනතාව පිළිලා හිටියා. නමුත් මේ කැණීමත් එක්ක අපි අද දන්නවා මෙය උමගක් නොවේ විහාරයක් බව. මෙය ඇත්තටම කිව්වොතින් තාමත් මැනවින් ආරක්ෂා වෙලා තිබෙනවා. මෙවැනි සුවිශේෂී නිර්මාණයක් තවත් ලංකාවේ තැනක දකින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒ වගේම මේ දාගබ සම්පූර්ණයෙන් වගේ ආරක්ෂා වෙලා තිබෙනවා කොත්කරැල්ල ඇර. ඒ නිසා කෝට්ටේ අවධිය ගැන පර්යේෂණ පවත්වන විද්වතාට මෙම දාගබ මගින් ලොකු ශාස්ත්‍රීය අවබෝධයක් ලබා ගන්න පුළුවන්කම තිබෙනවා. මම සඳහන් කළා වගේ මෙම ස්ථානය නිර්මාණය කරන්න පාවිච්චි කරලා තියෙන්නේ පොළොවේ ගැඹුරට අඩි 10ක් විතර කබොක් ගලින් හාරපු වලක්. ඒ තුල තමයි දාගබ සහ පිළිමගේ දකින්න ලැබෙන්නේ. මෙම වලට එහෙම නැත්නම් මේ ආවාටේට පිවිසීම සඳහා එක පැත්තකින් කබොක් ගලින්ම නෙලපු පඩිපෙළක් තිබෙනවා. එම පඩිපෙළෙන් තමයි මේ පතුලට ප්‍රවේශය සැලසෙන්නේ. අපි දැන් මේ ඉන්නේ ආනන්ද ශාස්ත්‍රාල භූමියේ තිබෙනා වූ සංඝාරාමේ දාගැබ අසලේ. මෙය සුවිශේෂී. මොකද කෝට්ටේ යුගයේ මෙතරම් හොඳින් ආරක්ෂා වුණු දාගැබ අවශේෂ මේ තාක් සොයාගෙන නැහැ. මෙහි පේසාවල්ලු තුන ඒ වගේම ගර්භය
ඒ වගේම ඒ මත තිබෙන හතරස් කොටුවේ කොටසක් දකින්න පුළුවන්. මේ සම්පූර්ණයෙන්ම කබොක් ගලින් නෙලා තිබෙන්නේ. මෙවැනි නිර්මාණ ලංකාවේ දකින්න ලැබෙන්නේ නැහැ. මොකද සම්පූර්ණයෙන්ම කබොක් ගලක් පහළට නෙලලා ඒ කබොක් ගලින්ම ප්‍රතිමා ගෘහය සහ දාගබක් මතු කරලා නෙලපු අවස්ථා අපේ දකින්න ලැබෙන්නේ නැහැ. ඉතින් මේක සුවිශේෂී නිර්මාණයක්. මෙම ස්ථානය ගොඩක් වෙලාවට කෝට්ටේ මේ ආසන්නයේ තිබෙන රජමහා විහාරයට සම්බන්ධ ඇති කියන නිගමනයට අපිට එන්න පුළුවන්කම තිබෙනවා. මේ තියෙන්නේ දාගබේ පහළම තියෙන පේසාවල රුතුන. ඊට පස්සේ ගර්භය තියෙනවා. අවාසනාවට මේ ගර්භයේ එක පාර්ශවයක් විතරක් කඩා වැටලා තිබෙනවා. ඒ මත මේ ස්ථානයේ දර්ශනය වෙනවා තිබෙන්නා වූ හතරස් කොටුව. දැන් අපි ඉන්නේ මේ පහළට හාරපු ආවාටය තුල තිබෙන්නා වූ පිළිමගේ අසල. මෙම පිළිමගේ ප්‍රමාණයෙන් ඉතාම කුඩයි. මෙහි එක පාර්ශවයකින් ඇතුළට එන්න දොරටුවක් තිබෙනවා. ඒ දොරටුවෙන් ඉතාම කුඩා කුටියක් තිබෙනවා බේරලා ඇතුලේ. මේ හරි මැදින් කණුවක් බේරලා තියෙනවා පියස්සට සම්බන්ධ වෙන්න. ඒ වගේම මේ පිළිම ගෘහය පුරාණයේදී ගන්ධකූටි සැලැස්ම නමින් හඳුන්වපු සැලැස්මට අනුවයි නිර්මාණය කරලා තිබෙන්නේ. මේ පිටත බිත්තිවල තිබෙනවා පහළම කොටසේ බොරදම් ඉතාම සරල බොරදම් නෙල්ලා එය මතින් නැගෙන ආකාරයෙන් අර්ධව බිත්තියේ ඉදිරියට නෙරා යන්නේ එහෙම නැත්නම් පිටට පැන්නෙන කණු නෙරා තිබෙනවා. මේවා අපි සාමාන්‍යයෙන් කියනවා මේ වගේ කණු වලට පුරාවිද්‍යාවේදී කුඩ්ඩිය ස්තම්භ කියලා. මෙම බිත්තියෙන් ඉතාම කුඩාවට පිටතට පැන්නුණු කුඩ්ඩිය ස්තම්භ එහෙම නැත්නම් බිත්තියෙන් පිටතට පැන්නුණු කණු බේරලා තියෙනවා. එහි පහළම තියෙන්නේ නිලුම් මලක හැඩයක් තිබෙන පාදස්ථලයක්. ඒ මතින් හතරස් ආකාරයට එහෙම නැත්නම් සිවුරස් ආකාරයට මේ කණු ඉහළට එසවෙනවා. ඒ වගේ කණු එක බිත්තියක හතරක් බැගින් අපිට දකින්න පුළුවන්.